මධ්‍යයේ පවතින ආකර්ෂණ ස්ථාන බවට පත් කිරීමටත් සංචාරක ක්‍රියාකාරකම් ඇතුළු සමාජීය ආර්ථික සහ පාරිසරික යන සියලු අංශයන්හි ඵලදායීතාවය ඉහළ නැංවීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යසට වෙන් කර ඇති ඌණු උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 2500ක් යොදා ගැනීමට යෝජනා කරනවා. අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රචලිත කිරීම සහ සංචාර කර්මාන්තයේ වර්ධනයට අත්‍යවශ්‍යයි. හැබැයි ආරම්භයේදී අපි අභ්‍යන්තර ගුවන් ගමන් පුළුල් කරන්න අපි ආයෝජකයන්ට කිව්වට දේශීය ගුවන් තොටුපළක් හදන්න කියලා උන් ඉන්නේ නැහැ. ඒක ඒ තරම් ඵලදායීතාවයක් නෑ. ඒ සංචාරක අභ්‍යන්තර ගුවන් සේවා වර්ධනය වුණාම තමයි එවැනි ගුවන් තොටුපළක ඵලදායීතාවයක් ඉන්නේ. එතකන් ඒවා රජය ආයෝජනය කරන්න ඕන. රජය ආයෝජනය කළ ආරම්භක පියවර ගන්න ඕන මේ අභ්‍යන්තර ගුවන් තොටුපළවල වලට. ඉන්පසුව තමයි ඒ සඳහා ව්‍යාපාරිකයන්ගේ කැමැත්ත පළ කරන්නේ. ඒ අනුව මේ සඳහා දැනටමත් ආරම්භ කර ඇති හිඟුරක්ගොඩ ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු 2026 වසර තුලදී අවසන් කිරීමට අපේක්ෂා කරනවා. සීගිරිය ත්‍රිකුණාමලය අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය හා යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදනයක් කින් කිරීමට යෝජනා කරනු ලබන අතර අතිරේක ප්‍රතිපාදන සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය දායක කරගන්නවා. මොකද උන්ට ආදායම් උපයන ආයතනයක් ඔවුන්ට ඉතුරු වැඩි කරගන්න පුළුවන්. ඉහළ යන ගුවන් ප්‍රවාහන ඉල්ලුම සපුරාලීම සහ මගී හා බහණ්ඩ ප්‍රවාහනට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාවට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංක්‍රමණ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත වීමට අනගි අවස්ථාවක් උදා වී තිබෙනවා. අපගේ උපාය මාර්ග පිහිටීම බටහිර නැගෙනහිර කලාප දෙකටම අසමසම ප්‍රවේශයක් සපයනවා. මෙම දැක්ම යථාර්ථයක් කර ගැනීම සඳහා අපි නවීනතම ගුවන් තොටුපළ පහසුකම් සඳහා ආයෝජනය කළ යුතු අතර ඒ සඳහා ප්‍රමාණවත් ගුවන් යාන සමූහයකින් සමන්විත අපේම ගුවන් සේවයක් දියුණු කළ යුතුයි. ඒ සඳහා ලබන වසරේ පළමු කාර්තුව තුල බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම නවතා දැමෙති ව්‍යාපෘතිය නැවත ආරම්භ කරනවා. තවද ශ්‍රී ලංකා ගුවන් සේවයේ ණයපතිව ගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක අවසන් කිරීමට වැඩ කටයුතු කරමින් තිබෙනවා. ගරු කතානායකතුමනි, මේ ශ්‍රී ලංකා ගුවන් සේවය විශාල ලෙස ආందోලනයට තුඩු දීලා තිබෙනවා. ඇයි ජාතික ගුවන් සේවක අවශ්‍යතාව අපි කවුරුත් පිළිගන්නවා. හැබැයි ජාතික ගුවන් සේවයක් වෙනුවෙන් මහජනයා මේ තරම් විශාල වැයබරක් දැරිය යුතුද කියන ප්‍රශ්නේ අපි හැමදෙනා ඉදිරිපිටම තියෙනවා. ජාතික ගුවන් සේවයක් අවශ්‍යයි. මේ තරම් වැයබරක් දැරිය යුතුද? ඒක ඇත්ත අපි ඉදිරියේ තියෙන ප්‍රශ්නයක්. නමුත් අපි එහි කළමනාකරණයත් එක්ක අධ්‍යක්ෂ මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. ඔවුන් නිතාමත් ශක්තිමත් සැලසුමක් ඉදිරිපත් කළා තිබෙනවා. ඔවුන් අපිට විශ්වාසය දීලා තිබෙනවා මේ ආයතන ගොඩනගා ගත හැකියි කියලා. කවුරු හරි විකුණන්න කියනවනම් මේක ගන්නෙ නෑ. ගන්නෙ නෑනේ කවුරුත් ආවේ නෑනේ. කවුද මේක ගන්නෙ? විකුණන්නත් මීට වඩා දියුණු කරගන්න වෙනවා. දෙපතක තමයි. ඒ නිසා අපි අධ්‍යක්ෂ මණ්ඩලය ලෑස්තිලා තිබෙනවා. අපි අධ්‍යක්ෂ මණ්ඩලයට කාලයක් දීලා තිබෙනවා. ඔවුන් සැලසුම් හදලා තිබෙනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරලා සාධාරණ ප්‍රතිඵල එන්නේ නැත්නම් ඒ ගුවන් සේවය පිළිබඳව වෙනත් ආකාරයකින් හිතන්න අපි කිසිසේත්ම මැලි වෙන්නේ නැහැ. හැබැයි උන් අපිට සහතික ලබා දීලා තිබෙනවා. ගරු කතානායකතුමනි, නවීකරණය සහ ඩිජිටල්කරණය. ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනු සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයට සහ ගෝලීය තරංකාරීත්වයට තීරණාත්මක මාවතකි. සංවර්ධන මාවතේ ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථා මැගෙරේ ඇති අතර විශාල අවස්ථාවක් ලෝකේ විවිධ අධීරයන් අපිට මැගෙහැරුණා. නමුත් මෙම ඩිජිටල් කරන අවස්ථාව අතපසු නොකළ යුතුය. 2026 දී රුපියල් මිලියන 25500කට අධික රාජ්‍ය ආයෝජනය සමග ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයේ සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. රුපියල් මිලියන 25500ක් මේ ක්ෂේත්‍රයට රාජ්‍ය ආයෝජන කරන්න බලාපොරොත්තු වෙනවා. යටිතල පාසුකම් අවශ්‍යතාවෙන් සැපයීම, ආයෝජන ක්‍රියාවලින් විධිමත් කිරීම සහ නවෝත්පාදන හිතකාමී පරිසරයක් පෝෂණය කිරීම යන යෝජනාවන් තිරසාර ඩිජිටල් දියුණුව සඳහා ක්‍රියාකාරී මාර්ග සිතියමක් සපයනවා. රාජ්‍ය ආයතනට අදාළ ගෙවීම් කිරීමට ගෞපේ පද්ධතිය ප්‍රචලිත කිරීම, ජාතික සයුබ ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටවීම, ජනාධිපති අරමුදල තානාපති කාර්යාවලින් පුරවැසියන් ලබා දෙන ලේඛන සහ සේවා ඩිජිටල්කරණය කිරීම, ගෞටෙක් ආයතන පිහිටීම වැනි ව්‍යාපෘති මේ වන විටත් අවසන් කර තිබෙනවා. එය අපේ ඩිජිටල් පරිවර්තන විශාල පියවරක්. ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ඩිජිටල් ආර්ථික අධිකාරිය 5G බලපත්‍ර සාර්ථක ලබා දීම වැනි කාර්යයන් ඩිජිටල් පිවිසුමේ ඉතාමත් ශක්තිමත් පියවරක් වෙනවා. සෑම පුරවැසියෙකුටම සහභාගීත්වය සහතික කරන කිරීම සඳහා රට පුරා බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවේශය පුළුල් කරමින් සහ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගනිමින් අලුත් ව්‍යවසායකයන්ට සහාය දක්වන සුදුසු වටපිටාවක් සකස් කරමින් තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය, ක්ලවුඩ් පරිගණක සහ දත්ත මධ්‍යස්ථාන ඇතුළු
ඊළඟ පරම්පරාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කට තිබෙනවා. දත්ත ආරක්ෂණ අධිකාරිය ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධන සහිතව සම්මත කර තිබෙනවා. තවද දැනට සකස් කරමින් තිබෙන ඩිජිටල් ආර්ථික පනත අපි අලුත් පතක් ගෙනවා ඩිජිටල් ආර්ථික පනත. එමගින් ඩිජිටල් ආර්ථික අධිකාරිය මෙන්ම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටවීමට අපි කටයුතු කරනවා. ශ්‍රී ලාංකීය ඩිජිටල් අනන්‍යතාවය ඒ කියන්නේ ඩිජිටල් හැඳුනුම්පත ජාතික දත්ත හුවමාරුව ලංකා රජයේ ක්ලවුඩ් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ රජයේ සේවාවන් සැපීම තනි පියසි ඩිජිටල් අතුරු මුහුණුතක් සඳහා මුදුකාංග නිර්මාණය කිරීම වැනි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම තීරණාත්මක ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. 2026 වසර මුලදී ශ්‍රී ලංකාවේ ඒකීය ඩිජිටල් අනන්‍යතාවය ඒ කියන්නේ ඩිජිටල් හැඳුනුම්පත පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන දියත් කරනවා. 2026 මාර්තු මාසයේ 3 වෙනි කාර්තුවේදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරනවා. දැන් මේක ලොකු සංවාදයක් තිබුණා මාත් මේ පාර්ලිමේන්තුවේ මේ ඩිජිටල් හැඳුනුම්පත ගොඩනැගීමේ ක්‍රියාවලිය බාහිර සමාගමක් ලබා දීම පිළිබඳ විවේචන ඉදිරිපත් කරා. නමුත් ඒ තිබුණු යෝජනාව මුළුමනින්ම වෙනස් කරා. අපේ ඒ ශාස්ත්‍රයේ පිළිබඳ ඉන්න විද්වතුන් විශේෂඥයින් ඒක රාශි කරලා අපි කමිටුවක් ඇදුවා. විවිධ පාර්ශවකරුවන් එක සාකච්ඡා කරා. ඒ පිළිබඳව ගිහිල්ලා ඒ ශාස්ත්‍රයේ නිලන කණ්ඩායමක වැඩමුළු පැවැත්තුවා. පවත්ලා මේ ඩිජිටල් හැඳුනුම්පත නව ආකාරයකට ගොඩනැගීම වෙනස් කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. අපේ දත්ත ආරක්ෂාව අතිශය වැදගත්. දත්ත ගැන ලෝකේ තියෙන විශාලම වටිනාකම බවට පත් වෙමින් තිබෙන යුගයක්. සමේ දත්ත ආරක්ෂා කරගත යුතුයි. නිසා විශාල සැකයක් තිබුණා මේ දත්ත අපිට අහිමි වේවිද බාහිර පාර්ශ්වයකට හිමි වේවිද කියලා. නමුත් ඒ පිළිබඳ විශේෂ සත්‍ය මේකට උපාය මාර්ගයක් අපිට සකස් කරා. එක අපි මේ ඩිජිටල් හැඳුනුම්පත සඳහා අවශ්‍ය වෙන මුදුකාංග නිර්මාණය කරනවා. ඊට පස්සේ මුදුකාංග ඒකාබද්ධ පද්ධතියකට සංයුක්ත කරනවා. මුදුකාංග නිර්මාණය කිරීම ඒකාබද්ධ පද්ධතියට සංයුක්ත කිරීම. ඒකට බාහිර පාර්ශ්වයක් මැදිහත් වෙනවා. එතනින් පස්සේ උන්ගේ කාර්යභාරය අවසන්. ඊළඟ අපිට බාර දෙනවා. අපි තමයි දත්ත ඇතුල් කරන්නේ. සියලුම දත්ත ඇතුල් කිරීමේ තැනින් සිටන් එය පාලනය කරන්නේ ශ්‍රී ලංකාවේ සමාගම. ඒ කළමනාකරණය කරන්නේ ශ්‍රී ලංකාවේ සමාගම. ඒ නිසා අපේ දත්ත කිසිදු විදේශීය බලවේගයකට කවුරු හරි හිතනවා නම් යන්න කිසිසේත්ම ඉඩක් නැහැ. ලංකාවේ මේ පිළිබඳ විශේෂත්වම ඥානය තියෙන අය මේ පිළිබඳ අද අපිට විද්‍යාත්මක මතය තාක්ෂණික මත ඉදිරිපත් කළා තිබෙනවා. හැබැයි ගොඩපොද පෙරක දෝරුව ගිහිල්ලා අධිකරණ වාරණ ගන්න යනවා. මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට ඒ නඩුව විභාගයටවත් ලක් නොකර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව. මේ පිම්ම පනින්න ඕන. අපි ඩිජිටල් කරන්නේ මහා ආර්ථික පිම්මක් ගැන කතා කරනවා. හැබැයි එක එක පුද්ගලයා ඩිජිටල් ලෝකයේ වර්චුවල් ලෝකයේ වෙනම අනන්‍යතාවය සහිත හඳුනා ගන්න බැරි නම් අපිට එතන යන්න බෑ. අපිව හැඳුනුම්පත් පාස්පෝර්ට් කාර්යාලයක අපි මූණෙන් හඳුනා ගන්නවා. පාස්පෝර්ට් කාර්යාලයක අපි මූණෙන් හඳුනා ගන්නවා. හැබැයි ඩිජිටල් ලෝකේ ඒ වර්චුවල් ලෝකේ අපි හඳුනා ගන්න ඕන. ඒ වර්චුවල් ලෝකේ හඳුනා ගන්න නම් ඩිජිටල් හැඳුනුම්පත අවශ්‍යයි. නිසා කවර බලවේග මොනද මේකට කුමන්ත්‍රණය කළ වළක්වන්න උත්සාහ කරත් තුන්වෙනි කාර්තුවේදී පළමු ඩිජිටල් හැඳුනුම්පත ලංකාවේ නිකුත් කරනවා. ඒක අවශ්‍ය අපේ රට ඉදිරි පිම්ම පනින්න. මුදල් නෝට්ටු